හෙලෝ කොහොමද ඔයාලට මං අද මඤ්ඤොක්ක ටිකක් කිරට උයා ගන්න හදන්නේ. මම මඤ්ඤොක්ක ටික සුද්ධ කරලා අරන් පොඩි කෑලි වලට කපලා මැටි වලකට දාගත්තා. මම ඒක තැම්බෙන්නේ නැති පමණට වතුර ටිකක් දාගෙන මම ඒකට ලුණු කුඩු ටිකක් එකතු කරා. ඊට අමතරව මම මඤ්ඤොක්ක තම්බ ගන්න කලින් ඒකට 3-5 කුඩු ටිකක් කහ කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් ඊට අමතරව කුරුඳු කුඩු ටිකක් මම ඒකට එකතු කරගත්තා. මම ඒ ටික දැන් තැම්බෙන්න තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ මගේ මඤ්ඤොක්ක ටික හොඳට තැම්බිලා. මම ඒකට දැන් මිටි කිරි එකතු කරගන්න තමයි ලෑස්ති. මම ඒකට මිටි කිරි ටිකක් එකතු කරගත්තා. මම මඤ්ඤොක්ක ටික ටෙම්පරාදු කරගන්න හදන්නේ. මම මිටි කිරි දාලා ඒ ටික රත් වෙනකන් ඉඳලා මම මඤ්ඤොක්ක ටික වෙන වාජනයකට අයින් කරගන්නවා. මම ටෙම්පරාදු කරන්න ඕන දේවල් කපාගෙන වෙනම අයින් කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා මඤ්ඤොක්ක ටික වෙන වාජනයකට අයින් කරගන්න. මම අද මඤ්ඤොක්ක ටෙම්පරාදු කරන්නේ වලඳිමයි. මේ වලඳ එහෙමම කරවෙන්න දීලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික කර වුණාට පස්සේ මම ඒකට අඹ ඇට ටිකක් එකතු කරා. ඒකටම සුදු ලුණු ටිකක්, රම්පේ කරපිංච ටිකක්, කපාගත්ත ලුණු ටිකකුත් මම ඒකට එකතු කරා. අමු මිරිස් කරලකුත් මම ඒකට එකතු කරා. මම දැන් තෙලේ ලුණු ටික අමු මිරිස් ටික ටෙම්පරාදු වෙන්න දීලා පස්සේ තමයි මඤ්ඤොක්ක ටික එකතු කරගන්නේ. මම ඒකට ටිකක් මට සැරට ඕන හින්දා මම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටිකක් තෙලේ ටෙම්පරාදු වෙන්න දීලා මම මඤ්ඤොක්ක ටික එකට එකතු කරනවා. දැන් බලන්නකෝ මගේ මඤ්ඤොක්ක වලද හරිම ලස්සනයි, හරිම රසයි. මගේ වීඩියෝස් බලන්න ඔයාලට thank you.